eyebrows වලට වෙලා foundation concealer වෙලා ගිහින් තියෙන ළමයි thin blushes දැන් තියෙන චූටි ටිකකට පාවිච්චි කරන්න බෑ. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මාත් එක්ක වැඩට යන්න ලෑස්ති වෙමු. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් අද මම මේ සාරිය තමයි තෝරගත්තේ අඳින්න. ඉතින් මම වෙනදා වගේ හැමදාමත් කරන්නේ ඉස්සරෝම ඕන කරන බඩු ටික ළඟට අරගන්න එක. කාජල් එක, ලිප්ස්ටික්, මස්කාරා එක, අයිෂැඩෝ පැලට් එක, එතකොට පවුඩර් එක, අයිලයිනර් පෙන් එක, සන් ක්‍රීම් එක, බොඩි ලෝෂන් එක, පර්ෆියුම් එක, ඔය ටික ඔක්කොම ඉස්සරෝම ලෑස්ති කරගන්නවා. දැන් ඉතින් තියෙන්නේ සාරිය අයන් කරලා ලෑස්ති කරගන්න. අද ඉතින් මම සාරිය අඳින්නම් කියලා තමයි හිතාගෙන ඉඳේ. ඒ වුණාට අවසාන මොහොතේදී මම හිතුවා අදත් ඔසරියම ඇඳගෙන යනවා කියලා. ඉස්සරෝම ඉතින් සාරිය නවලා පොට හදාගෙන තමයි අයන් කරන්න පටන් ගන්නෙ. ඔය විදිහට සාරිය 4 පොටකට තමයි නවන්නේ. ඊට පස්සේ ඔතනින් කට්ටක් ගහලා තමන්ට අවශ්‍ය දිග ප්‍රමාණයට අනුව එතනිනුත් කට්ටක් ගහලා ඊට පස්සේ තමයි අයන් කරන්න පටන් ගන්න. ඊට පස්සේ අයන් කරලා තමයි සාරිය අඳින්න ඕනේ. ඒ කියන්නේ මුළු සාරියම අයන් කරන්න ඕනේ නැහැ ඔසරිය අඳිනකොට. ඔසරිය අඳිනකොට ඒ කියන්නේ අපිට එළියට පේන්නේ පොටයි අර ඉස්සරහට ගන්න කෑල්ලයි නෙරිය දාන ටිකයි තමයි අයන් වෙන්න ඕනේ විශේෂයෙන්ම. සාරිය අයන් කරන්න කලින් ඉතින් වෙනද වගේම වතුර ටිකක් එහෙම බීලා පටන් ගමු. මොකද අද මම කලින් උදේ නැගිට්ටා වීඩියෝ එකක් කරන්න ඕන නිසාමයි නැගිට්ටේ. ඉතින් ඒ වුණාට ඉතින් වෙලාව මේ වැඩිත් එක්ක. දැන් ඉතින් වෙලාව වැඩි කියලා හිටියට ඕම් බලන්නකෝ වීඩියෝ එක අවසන් වෙනකන් ළමයි හොඳේ. මේ හොඳටම පරක්කු වෙලා තමයි අද වැඩට යන්නේ. සාරිය නම් ඉතින් අයන් කරා. දැන් එහෙනම් අපි වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න පටන් ගමු. මගේ ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන නිසා මම යූස් කරන්නේ Nature Secret එකේ Cucumber face wash එක. ඔය විදිහට ඔසරිය ඇඳගෙන ආවා. මම ඉතින් මුලින්ම කරන්නේ මූණට සීරම් එක ඇප්ලයි කරන එක. හොඳට මූණට බිඳු 2-3ක් තියලා හොඳට මේ සීරම් එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඉතින් ලිප් බාම් එක ඇප්ලයි කරනවා. ලිප් බාම් එක ඇප්ලයි කරලා ඉවර වෙලා සන් ක්‍රීම් එකයි ෆේස් ක්‍රීම් එකයි මුන්ට ඇප්ලයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් එක එකනා මේ යූස් කරන දේවල් යූස් කරන විදිහ එකිනෙකාට වෙනස්නේ. ඒක නිසා ඉතින් පිළිවෙලක් කියන්න මම දන්නේ නැහැ. මම කරන විදිහ ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඊට පස්සේ ඉතින් මම කරන්නේ eyebrow pencil එකෙන් eyebrows අඳගන්න. eyebrows වලට වෙලා අර කට්ටිය සෝෂල් මීඩියා වල දානවා වගේ අපරාධී රුපියල් 250 මුරුක්කු කන්න දීප කියලා තමයි කියන්නේ.
මම ඉතින් හරියට දන්නේ නැහැ ළමයි. මම ඉතින් මේ මම කරන විදිය තමයි වීඩියෝ එකකින් vlog එකක් විදිහට ඔයාලට අරගෙන ආවේ. ෆවුන්ඩේෂන් කන්සීලර් ඒව යූස් කරන්න. ඉතින් වැඩ කරන තැන නිකන් වැඩි වගේ මට එතකොට. ඒව යූස් කරන්න නිකන් normal මේකප් එක ගැන මේකප් එකක් දාන්න නැහැ. ලිප්ස්ටික් ඇස් දෙක චුට්ටක් ඒව තමයි කරන්නේ. මේවා ඉතින් තියෙනවා නේද වැඩට දාන්නේ නැහැ. අපි කාචිලකෝ වෙලා ගින් තියෙන ළමයි මේ හිටියට. ඊට පස්සේ ඉතින් අයි ෂැඩෝ පැලට් එකෙන් කලර් එකක් තෝරගෙන ඒකත් චුට්ට ලොකුවට නෙමෙයි චුට්ටක් අර හයිලයිට් වෙන්න ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඉතින් මස්කාරා ගාලා දැන් ඉතින් ලිප්ස්ටික් එකත් ඇප්ලයි කරලා ලිප්ස්ටික් එකේ අර පාට නිකන් තද වැඩි වගේ. ඒ නිසා ඊට උඩින් මම තවත් අර පොඩ්ඩක් ඩාර්ක් මේ කලර් එකේ ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරනවා. අදට ලිප්ස්ටික් එකේ පාට පේන්නේ අර ලයිට් එළියටයි. ඒ නිසා වෙන්නේ නැති මෙච්චර තද නැහැ නැත්තම්. ඉතින් blushes විදිහට ඉතින් මම මේ ලිප්ස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් blushes මේ පාවිච්චි කරලා මූණ මහත් එක්කෙනෙක් නම් කල්ලා මේ මුද පැත්ත තමයි ගන්න ඕන. ඒ කියන්නේ පිම්බෙන කම්මුල් පිම්බෙන දාන්න. ගෑම් චුට්ටක් තියෙනවා පිළිලා. චුට්ටක් නෙමෙයි ඉතින් කොහොමද පිළිලා තියෙන්නේ. පිළිලා තියෙන කම්මුල් රෝස් පාට. මෙච්චර ඉතින් සුදු නැහැ ළමයි. මේ බලන්නකො මූණ එකපාරට නිකන් බෙල්ල එකපාරටක් වගේ පේන්නේ. ඒ කියන්නේ මූණට මේ ලයිට් එක වැටිලානේ තියෙන්නේ. ඒ නිසා දැන් ඉතින් කොණ්ඩෙට කට්ටක් හොයන එක තමයි අමාරුම වැඩේ. ඉතින් මොන කට්ට මැච් වෙනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් කටු ගොඩක් තියෙනවනේ. තියෙන එක ඉතින් මේ දාලා බලන්න ඕනේ. අවසානෙට මේ හිතන්නේවත් නැති එකක් තමයි මේ කොණ්ඩෙට ගහගෙන යන්නේ. පාවිච්චි කරන්න බෑ මේ. ඉස්සර අපි මේ සතියක්වත් අඩු සතියක් හැබැයි ඒත් සතියක්වත් පාවිච්චි කරන්නේ. දැන් ගන්න ඕනේ මේ ලොකු කටු එක විතර ඒක විතර යූස් කරන්න පුළුවන්.
මට උදේම මේ සිලිකන් ඔයිල් මේ කොණ්ඩේට දාන්න අමතකුණා ළමයි. අයි හදිස්සියෙන් වීඩියෝ එකක් කරන්න ඕනිනේ. ඒ නිසා දැන් ඉතින් සිලිකන් ඔයිල් ටිකත් ඔය විදිහට දාලා හරි දැන් එහෙනම් වැඩට යන්න නම් ලෑස්ති. දැන් ඉතින් මේ කාමරය අස් කරලා තමයි දැන් ඉතින් මේ ගත්තේ වස් කරන්න. අද විනාඩි 10ක් කලින් ලෑස්ති වෙලා ළමයි පරක් වුණා කිව්වට ඉතින් චුට්ටක් වෙලා ඉන්නවා දැන්. හිතලා ඉතින් යනවා. අදට මගේ vlog එක ඉවරයි ළමයි ගිහිල්ලා එන්න bye bye අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරලා like කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න